ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපට මෑතකදී අසන්න ලැබුණා කොටියෙකු පහර දීම නිසා විදේශීය ස්වාමීන් වහන්සේ නමක් අපවත් වුණයි කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි දැනගන්න කැමැති මෙවැනි වනසතුන් පහර දීම නිසා ස්වාමීන් වහන්සේලා අපවත් වීම පිළිබඳ ධර්මානුකූල විග්‍රහයක්. මෙහෙමයි මහත්තයෝ මේ ඒ කොටියෙක් සපා කෑම නිසා එයා අපවත් වෙච්ච ගෞරවනීය ස්වාමින් වහන්සේ ඒ සිද්ධිය හරිද වැරදිද කියන්න මම යන්නේ නැහැ. හොඳට තේරෙනවද? ඒක හරිද වැරදිද ඒ ස්වාමින් වහන්සේ හරිද වැරදිද කියන්න මම යන්නේ නැහැ. තේරෙනවද? නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේ මුලින්ම අපි ඒ විදේශීය ස්වාමින් වහන්සේ නමක් ඒ කියන්නේ අන්‍යාගමක ඉපදිලා ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටික භාවයේ තුල ඉපදිලා මිත්‍යා දෘෂ්ටික භාවයේ සම්මා දිට්ඨිය අර්ථයන් නොදැන ඉපදිලා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව කර්මය කර්මඵල විශ්වාසය නැවත උපතක් තියෙනවා කියන විශ්වාසය මේ අර්ථයන් නොදැන විදේශීය රටක ඉපදිලා ඊට පස්සේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවට ඇවිල්ලා තේරෙනවද සම්මා දිට්ඨිය පිළි අරගෙන ඒ ස්වාමීන් වහන්සේලා එච්චර දුර බැහැර ඉඳන් මේ අපේ රටට ඇවිල්ලා වනගත වෙලා ඒ ධර්මානුකූල ප්‍රතිපදාව තුළ ගමන් කරන එක ගැන ඇත්ත වශයෙන්ම අපි ඒ ස්වාමීන් වහන්සේලාට ගරු කරන්න ඕනේ. අපි නැවත නැවතත් ගරු කරන්න ඕනේ. මොකද උන්වහන්සේලා විදේශීය ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලාගේ අම්මා තාත්තලවත් ශ්‍රද්ධාව ඇති කරගත් අය නෙමෙයි. නමුත් එවැනි තත්වයන් තුළ උන්වහන්සේලාට උතුම් පැවිදිභාවය ලබන්නේ පැවිදිභාවය ලැබලා මේ වගේ පුණ්‍ය භූමියකට ඇවිල්ලා මේ පැවිදි ජීවිතය සාර්ථක කරගන්න දැනීම් සකස් වෙන්නේ පෙර ජීවිතේ පෙර සංසාරයේ උන්වහන්සේලා මේ උතුම් ධර්මයන් පුහුණු කරලා තියෙන නිසාමයි. ඒ නිසා ඒ සිද්ධීන් හරි වුණත් වැරදි වුණත් අපි ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට විදේශීය ස්වාමීන් වහන්සේලාට මෙසිතින්ම ගරු කරන්න ඕනේ. මොකද ඒක මහා කැපවීමක්. මොකද ඒගොල්ලෝ උපතින් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව දරාගෙන නෙමේ උපත්ය ලැබුවේ. නමුත් මහත්වෝ ලෞතර බුදුරජාණන් වහන්සේගේ දහම හැම වෙලාවම අඩුයි කියන අන්තයටත් යන්නේ නැති වැඩි කියන අන්තයටත් යන්නේ නැති මධ්‍යම ප්‍රතිපදාව තුල හික්මුණා වූ දහමක්. එතන මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ උතුම් මාර්ග අෂ්ටාංගික මාර්ගය. හරි? එහෙනම් අපේ ප්‍රතිපදාව යුත්තේ අඩුයි කියන අන්තෙත් නෙමේ වැඩි කියන අන්තෙත් නෙමේ මධ්‍යම ප්‍රතිපදාවන උතුම් මාර්ග අෂ්ටාංගික මාර්ගය. ඒතර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි මාර්ගාංගය තමයි සම්මා දිට්ඨිය. ඒතකොට සම්මා දිට්ඨිය මුල් වෙන්නේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්. සම්මා දිට්ඨිය නෙමේ මුළු සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝම නිවනට පක්ෂ වෙන ධර්මයන් 37ම මුල් වෙන්නේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවට. ඒතකොට තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව මුල් වුණා කියන්නේ තෙරුවන් කෙරෙහි කීකරුභාවය අපිට තියෙනවා. මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් නම් මම මෙතන වාඩි වෙලා පැයක් භාවනා කරනවා ඔබ දකින්න පුළුවන්. නැත්නම් ස්වාමීන් වහන්සේ කෙනෙක් පැය 10ක් භාවනා කරනවා දකින්න පුළුවන්. හරි මුළු රාත්‍රියම එරමිනියා ගොතාගෙන භාවනා කරනවා දකින්න පුළුවන්. නමුත් එහෙම දැක්කත් ඒ ස්වාමීන් වහන්සේ තුල බුදුරජාණන් වහන්සේ කෙරෙහි කීකරුභාවය නැත්තම් බුදුරජාණන් වහන්සේ කියපු දහමට අනුගතව ජීවත් වෙන්නේ නැත්තම් තේනද? අර පැය 10ක් භාවනා කරන කියන කාරණය ධර්මානුකූලව සම්මා දිට්ඨිය මුල් වෙච්ච භාවනාවක් නෙමෙයි. මොකද බුදුරජාණන් වහන්සේට කීකරුභාවයක් නැත්තම් තේරෙනවද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ සබ්බාවසෝ සූත්‍රයේදී බොහොම පැහැදිලිව අපිට දේශනා කළා තියෙනවා. මේ බොහොම පැහැදිලිව සබ්බාවසෝ සූත්‍රයේ දේශනා කළා තියෙනවා නපුරු සතා මගහැර යන්නේ කියලා. තේරෙනවද? මගහැර යාමෙන් ප්‍රහීන කළ යුතු ආශ්‍රවයන් කියලා එතනදී කියන්නේ. දැන් ආශ්‍රවයන් කියන්නේ කෙලෙස්. කෙලෙස් ප්‍රහීන කළ යුතු ක්‍රමවේදයන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ. තේනද? දර්ශනයෙන් ප්‍රහීන කළ යුතු ආශ්‍රවයන්. 2 සංවර වීමෙන් ප්‍රහීන කළ යුතු ආශ්‍රවයන්. 3 දුරු කිරීමෙන් ප්‍රහීන කළ යුතු ආශ්‍රවයන්. 4 මගහැර යාමෙන් ප්‍රහීන කළ යුතු ආශ්‍රවයන්. 5 සමත විදර්ශනාවෙන්. එතකොට බුදුරජාණන් වහන්සේ අවසානයේ තමයි සමත විදර්ශනාවෙන් ප්‍රහීන කළ යුතු ආශ්‍රවයන් ගැන අපිට ඒක සමත විදර්ශනා බුදුරජාණන් වහන්සේ අවසානටයි දෙන්නේ. හරිද? එහෙනම් සමත විදර්ශනාවෙන් ආශ්‍රවයන් අපි ප්‍රහීන කරන්න නම් අර මුල් ආශ්‍රවයන් ප්‍රහීන කළා වූ මාර්ගය තුල අපි ඉන්න ඕනේ. තේරුණාද? දර්ශනයෙන් ප්‍රහීන කළුවත් මේ මමත්වයේ දැඩිභාවය
තුනී කරන දැක්මෙන් ප්‍රහීන කළ යුතු ආශ්‍රයයන්. එතනින් ගියාම මේ සංවර වීමෙන් ඇස කන නාසය දිව ශරීරය සංවර කර ගැනීමෙන් ප්‍රහීන කළ යුතු ආශ්‍රයයන්. දුරු කිරීමෙන් ඒ කියන්නේ දේශසිත, ක්‍රෝධසිත, වෛරසිත තේන බුදුරජාන් වහන්සේගේ අවවාදයන්ට අකීකරු සිත දුරු කිරීමෙන් ප්‍රහීන කළ යුතු ආශ්‍රයයන්. වැරදි යාළුවන්, වැරදි හැසිරීම්, අසත්පුරුෂ ධර්මයන් ඒවා දුරු කරනවා. ඊට පස්සේ මගහැර යාමෙන් ප්‍රහීන කළ යුතු. මොකද්ද මගහැර යාමෙන් ප්‍රහීන කළ යුතු ආශ්‍රයයන් කියන්නේ? බුදුරජාණන් වහන්සේ කියනවා නපුරු සතා මගහැර අනකීකරු භාවය. හරි? නපුරු සතා ඉන්න තැන අපිට ඉන්න එපා, කෙලෙස් ඇති වෙනවා. එක්ක ඇලෙන්න පුළුවන්. තේන දැන් සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා කොටියට කන්න දෙන්න කියලා දාන ටික අරගෙන එහෙම යනවා. තේන්නද? එනතම වඳුරන්ට කන්න දෙන්න කියලා පළතු ටික අරගෙන එහෙම අවස්ථා මම ඕනතරම් මාළුන්ට කන්න දාන්න කියලා දානෙ ගත්තට පස්සේ යම් කොටසක් අරගෙන යනවා. තේන්නද? හරි? ඒතර බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙන්නේ මගහැර යෑමෙන් ප්‍රහීන කළ යුතු ආශ්‍රයයන් කියන්නේ නපුරු සත්තු ඉන්න තැන ඉන්න එපා. තේරෙනවද? ඒ බුදුරජාණන් වහන්සේගේ අවවාදයක්. හරි? නපුරු සත්තු ඉන්න තැන ඉන්න එපා. මොකද අපි යන්නේ තිරිසන් සත්තු দমনය කරන්න නෙමෙයි අපි පැවිදි. දැන් මම පැවිදි වුණේ තිරිසන් සත්තු দমনය කරන්නද? නෑ. මට තිරිසන් සත්තු দমনය කරන්න ඕන නම්, මට අලි দমনය කරන්න ඕන නම්, කොටි দমনය කරන්න ඕන නම් මං කැලේට නෙමෙයි ආයුත්තේ. මං අර සත්තු උද්‍යානයට ගිහිල්ලා ඊට අදාළ පාතමාලා තියෙනවා. තේරෙනවද? මං එයින් එකක් කරලා ඒ සත්තු দমনය කරනවා. හරි? අයිමත් ඒකට මේ පැවිදි වෙලා කැලේට යන්න ඕනේ. ඒ සත්තු দমনය කරන්න. නමුත් අපි මේ দমনය කරන්න හදන්නේ මොකද්ද? හිත. තේරෙනවද? සතුන් නිසා සකස් වෙන්නා වූ ඇලීම් සහ ගැටීම්. සතුන් නිසා සකස් වෙන්නා වූ ඇලීම් ගැටීම්. දැන් අලින්ට කතා කරන හාමුදුරුවෝ කියලා ප්‍රසිද්ධ හාමුදුරුවෝ ඉන්නවා ලංකාවේ. තේරෙනවද? ඒ වනගතෝ ඉන්නවා අලින්ට කතා කරන හාමුදුරුවෝ. උන්වහන්සේලාට කියන්නේ උන්වහන්සේලා අලින්ට කතා කරනවා. පුතේ අලි එහෙම කියලා අලින්ට කතා කරනවා. කොටින්ට කතා කරන හාමුදුරුවෝ හරිද? නමුත් එතනදී අපේ බුදුරජාණන් වහන්සේට කීකරු භාවය කියන කාරණේදී ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා බුදුරජා අපේ අපවත් වෙච්ච තිරිසන් සතායේ කොටියා මේ හපලා අපවත් වෙච්ච ගෞරවනීය ස්වාමින් වහන්සේගේ කැපවීම ගැන අපි නැවත නැවත උන්වහන්සේට ගරු කරන්න ඕනේ. ඒ පිළිබඳ කිසිම සැකයක් නැහැ. උන්වහන්සේලාට අපි නැවත නැවත ගරු කරන්න ඕනේ. උන්වහන්සේලාගේ තියෙනා වූ කැපවීම සහ වීරිය. නමුත් ඒ කැපවීම වීරිය සැබෑ චතුරාර්ය සත්‍ය තුල තිබුණාද කියන කාරණේදී නම් අනිවාර්යයෙන්ම ප්‍රශ්නාර්ථයක් තියන්න වෙනවා. තේරෙනවද? මොකද මගෙන් කවුරු හරි ඇහුවොත් ස්වාමින් වහන්සේ ඒ කොටියා සපා කැමෙන් ඒ අපවත් වෙච්ච ස්වාමින් වහන්සේගේ සිද්ධිය ගැන ඔබ වහන්සේ මොකද්ද කියන්නේ කියලා මම නම් කියන්නේ මම නම් එතන දකින්නේ බුදුරජාණන් වහන්සේට දැක්වූ අකීකරු භාවය. හරිද? මධ්‍යම ප්‍රතිපදාව තුල නෙමෙයි එතනදී හිටියේ. ඒ උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට කීකරු වුණා නම් අපි පළවෙනි තැනදීම අපි දැක්කනම් මේ සතා නපුරුයි කියලා. තේරෙනවද? අලියෙක් වේවා කොටියෙක් වේවා. තේරෙනවද? ඒ සතා නැවත නැවත ඒතන ඇසුරු කරනවා නම් තේරෙනවද? හොඳේ. ඉතින් අපි දැනගන්න ඕනේ මාත්‍ය බුදුරජාණන් වහන්සේට කීකරු වෙලා ඒ නපුරු සතා මගහැරලා ඒ කියන්නේ ස්ථානයේ මගහැරලා යන්න. තේරෙනවද? බුදුරජාණන් වහන්සේගේ නමුත් ඔය තායිලන්තේ වගේ මම අර පොත්වල දැකලා තියෙනවා එක ක්‍රමවේදයක් තියෙනවා. ඒ තායිලන්තේ පැවිදි සමහරක් ගුරු හැමෝම නෙමේ එක කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලෝ තමන්ගේ ළඟ පැවිදි වෙන තරුණ ස්වාමින් වහන්සේලා අතහැරීම පුහුණු කරන්න. ඒගොල්ලෝ අතහැරීම දැන් බුදුරජාණන් වහන්සේ අපිට අතහැරීම පුහුණු කරන්න කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගය තුලින්නේ. දැන් අපි කරන්නේ සම්මාදිට්ඨි, සම්මා සංකප්ප, සීලය තුලින්, සමාධිය තුලින් අපි අතහැරීම, කෙලෙස් අතහැරීම පුහුණු කරනවා. නමුත් උන්වහන්සේලා ඒක නෙමෙයි කරන්නේ. උන්වහන්සේලා තරුණ ස්වාමින් වහන්සේලා පැවිදි වුණාට පස්සේ ඒගොල්ලන්ව ගිහිල්ලා අර ව්‍යාග්‍රයන් ඉන්න කැලේට දානවා. ඔයාලට තේරෙනවද? තායිලන්තේ ව්‍යාග්‍රෝ ඉන්නවා. ඒ ව්‍යාග්‍රෝ ඉන්න කැලේ ජීවත් වෙන්න අතහරිනවා. තේරෙනවද? ඒගොල්ලෝ ඒ කැලේ ජීවත් වෙන්න ඕනේ. හරි? කොනක් හරි කුටියක් අටවගෙන හරි ගල් ගුහාවක හරි එහෙම ජීවත් වෙලා ඒගොල්ලෝ ගමට ඔය ගිහිල්ලා බොහොම දුෂ්කර පිණ්ඩපාතයක්. ඒ පිණ්ඩපාතේ දුෂ්කරන එක ගෙම්බොත අම්බලා දෙනවා, එක්කෝ මොනවා හරි දෙනවා. ඒ වගේ ඒගොල්ලන් මොකද ඒ කරන්නේ? අතහැරීම. පුතේ ඒ අතහැරීම බුද්ධාමයට අදාළ බුදුරජාණන් වහන්සේ කොතනකවත් මේ පැවිදි වෙන්න ආපු රජ කෙනෙක් පැවිදි වෙන්න ආවත්, සිටු කෙනෙක් පැවිදි වෙන්න ආවත්, දුප්පතෙක් අහිංසකෙක් පැවිදි වෙන්න ආවත් බුදුරජාණන් වහන්සේ දුන්න කමඨාන මොකද්ද? මහාන. මේ ඇස නිට්ටයද අනිත්‍යද? මේ ඇස අනිත්‍ය නම් මේ ඇස නිසා සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥානය නිට්ටයද? ඔච්චරයි. වෙන මොකුත් ඇහුවේ
මේ කන මේ නාසය මේ දිව මේ අනිත්‍යද කියලා ඇහුවේ. එහෙමනම් දැන් ඔබ කැලේට ගිහිල්ලා ඔය දේ වඩන්න. මොකද්ද වඩන්නේ? මේ ඇස අනිත්‍යයි. මේ ඇස හේතුන් නිසා සකස් වූ ඇසක්. තේන? මේ ඇස නිසා සකස් වෙන පස්සේ අනිත්‍යයි. අන්න බුදුරජාණන් වහන්සේ දුන්නා. බුදුරජාණන් වහන්සේ කොතනකවත් කිව්වද අහවල් කැලේ අලි ඉන්නව නපුරු කැලේ ඔයා එතෙන්ට ගිහලා ජීවත් වෙන්න කියලා. ඒව අන්ත. තේරෙනවද? ඒතකොට දැන් ඒ අහිංසක ස්වාමින් වහන්සේලා විශාල වීරයකින් නිවන් මඟ වඩන ස්වාමින් වහන්සේලා නමුත් ඔය තායිලන්තේ වගේ රටවල් වල තියෙන වැරදි දෘෂ්ටීන් නිසා තේරෙනවද? අපි පුහුණු වෙනවා කැලේ සත්තු අතර ජීවත් වෙලා අතහැරීම පුහුණු කරා. නමුත් එතනදී අපේ බුදුරජාණන් වහන්සේට අපි අනිවාර්යයෙන්ම අකීකරුණා. බුදුරජාණන් වහන්සේ අපිට අතහැරීම පුහුණු කරන්න කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගයේ තුලින්. තේරෙනවද? සීලය තුලින් අතහැරීම පුහුණු කරන්න කියන්නේ. මෛත්‍රිය තුලින් අතහැරීම පුහුණු කරන්න කියන්නේ. සමාධිය තුලින් අතහැරීම පුහුණු කරන්න කියන්නේ. ප්‍රඥාව ඥාන දර්ශන තුලින් තමයි අතහැරීම පුහුණු කළොත් තමයි අපි විමුක්තියට එන්නේ. තේරෙනවද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව කියලා තිනවා අපිට ආරණ්‍යගතව, රුක්කමූලගතව, ශුන්‍යාගාරගතව ජීවත් වෙන්න කියලා. තේරෙනවද? ඒ අපේ විවේකයේ උදෙසා ඒ විවේකයේ තුලයි අපිට සමාධිමත් හිතක්. නමුත් එතෙන්දී බුදුරජාණන් වහන්සේ විනය බොහොම පැහැදිලිව තියෙනවා. ගමේ ඉඳන් බඹ 500ක් එහා තමයි සංඝයාගේ විවේකී භාවයට අදාළව බුදුරජාණන් වහන්සේ අපිට විනය පනවන්නේ. තේරෙනවද? ඒ කියන්නේ ආරණ්‍ය ස්වභාවයක් තියෙන්න නම් මේ ශුන්‍යාගාර ස්වභාවයක් තියෙන්න නම් අනිවාර්යයෙන්ම ගමේ තියෙන අවසාන ගෙදර ඉඳන් බඹ 500ක් එහා තියෙන්නේ. තේරෙනවද? දැන් එතන තමයි තන බඹ 500ක් කියන කාරණේ අපිට තේරෙනවනේ කොච්චරද වෙන්න ඕන කියලා නේද? ඒ ප්‍රමාණයක් අපිට තේරෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ එතන තමයි අපිට තියෙන. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ මේ ගෙවල් ළඟ ගිහිල්ලා පන්සලට ඕගන්න කියලා අපිට කියන්නේ නෑ. තේරෙනවද? අතන ආරණ්‍ය ලක්ෂණ කියන්නේ ඒකයි. පන්සල ගැන නෙමෙයි මම කතා කරන්නේ. ආරණ්‍ය ලක්ෂණ කියන්නේ මේ අනිවාර්යයෙන්ම බඹ 500ක් එහා. එතකොට අපි එතනයි තීරණය කරගන්න ඕනේ. තේරෙනවද? එතකොට ගමේ ඉඳන් බඹ 500ක් එහා කිව්වම මාත් මහා වනසත්තු ගැවසෙන සමක් වෙන්න බෑනේ නේද? වනසත්තු ගැවසෙන්නේ නැති තැනක් වෙන්න බෑ. නපුරු සතුන් නැතන. එතකොට විවේකී නැති තැනක් වෙන්න. එතකොට බුදුරජාණන් වහන්සේ එහෙමනම් අපිට කියලා තියෙන්නේ අඩුයි කියන අන්තයට යන්න. ඒ කියන්නේ ගමේ ජීවත් වෙන්න යන්න එපා. කෙලෙස් ඇති වෙනවා. වැඩි කියන අන්තයට යන්න ඒ කියන්නේ ගමේ ඉඳන් කිලෝමීටර් 5 6 7 8 යන්න කියලා බුදුරජාණන් වහන්සේ කොතනකවත් අපිට දේශනා කළා නෑ. ඒවා පින්ඩ පාතයටත් අපහසුයි. ඒ නිසා කෙලෙස් ඇති වෙනවා. සතුන්ගෙනුත් අපිට කෙලෙස් ඇති වෙනවා. තේරෙනවද? ඉතින් එහෙම වුණාට පස්සේ මහත්වෝ මොකද වෙන්නේ? අපි අන්තයක් තුලයි ඉන්නේ. නමුත් අපි කැලේ ඉන්නේ. හරිද? අපි කැලේ ඉන්නේ කාටවත් ඉන්න බැරි ප්‍රදේශයකයි ඉන්නේ. නමුත් අපි ධර්මයේ තුලින් අපි අන්තයකට ඒ නිසා බුදුරජාණන් වහන්සේ සබ්බාව සූත්‍රයේදී බොහොම පැහැදිලිව අපිට දේශනා කළා තියෙනවා. මේ නපුරු සතා මගහැර යෑමෙන් ප්‍රහීන කිරිතු ආශ්‍රයන් කියන තැනදී නපුරු සතා මගහැර යන්න. නමුත් ඒ ගෞරවනීය ස්වාමින් වහන්සේලා ඒ සතා මීට ඉස්සෙල්ලත් උන්වහන්සේලාට කුරුමානම් අල්ලලා තියෙනවා. තේරෙනවද? ඒ නිසා ඒ වෙයින් අපි තේරුම් ගන්න ඕනේ එතන නපුරු සතුන් ගැවසෙන තැනක්. ඒක සංඝයාගේ පරිහරණය සඳහා වර්තමානයේ සුසු තැනක් නෙමෙයි. ඉතින් ඒ නිසා ඒක මුල් අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේට කීකරු භාවයෙන් මධ්‍යස්ථ ප්‍රතිපදාවට කීකරු භාවයෙන් ඒ නපුරු සතා කියලා අපි දැනගත්තාම එතනින් අපි මගහැරලා ගියා නම් ওই ව්‍යාසනය සිද්ධ වෙන්නේ නැහැ. තේරෙනවද? නමුත් උන්වහන්සේලාගේ වීරයට අපි ගරු කරන්න ඕනේ. උන්වහන්සේලා කැපවීමට අපි ගරු කරන්න ඕනේ. පිට රටක ඉපදිලා ධර්මයෙන් බැහැරව ඉපදිලා ධර්මයට ඇවිල්ලා උතුම් පැවිදි භාවය ලැබලා උතුම් තෙරුවන් කෙරේ විශ්වාසය ඇති කරගෙන ගත කළා වූ පැවිදි ජීවිතයට අපි නැවත නැවතත් කෘතවේදීව වන්දනා කරනවා වගේම නමුත් ප්‍රතිපදාව තුළ සබ්බාව සූත්‍රයට අදාළව උන්වහන්සේලා මගහැර යා යුතු තැන් මගහැර ගිහිල්ලා ඒ නිසාම කෙලෙස් ඉපදිලා තියෙනවා. ඒ නිසා කෙලෙස් ඉපදුනා. ඉතින් ඊට අදාළව ප්‍රතිඵලයන් තමයි තේරෙන්නේ. ඒ නිසා එතනදී මට කියන්න තියෙන එච්චරයි. උන්වහන්සේ මොනසා වීරයෙන් කැපවීම කරපු භික්ෂුන් වහන්සේ වුණත් කැලේ ඈතක ජීවත් වෙච්ච භික්ෂුන් වහන්සේලා වුණත් අවම සිව්පසයෙන් යපුණා වුණත් මහත්වෝ බුදුරජාණන් වහන්සේට කීකරු භාවය කියන කාරණේදී නම් මම දකින්නේ දුර්වල භාවයක්. මොකද උන්වහන්සේලා මගහැර යා යුතු තැන් මගහැර ගිහිල්ලා නෑ. එච්චර. තෙරුවන් සරණයි.